නිකමට හිතලා බලන්න ඔයා ගාව තියෙන ස්මාර්ට්ෆෝන් එකත් කම්පියුටර් එකක් විදිහට ඔයාට පාවිච්චි කරන්න ලැබුණොත් මොකද හිතෙන්නේ? ඉතින් වර්තමාන වෙනකොට Google කම්පැනි තීරණය කරලා තියෙනවා Qualcomm කම්පැනිත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ අලුත්ම Android පරිගණක නිර්මාණය කරන්න. ඉතින් මේක මේගොල්ලන්ගේ තවත් Chromebook එකක් නෑ නෙමෙයි. ලෝකේ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් තමන්ගේ OS එක කරගෙන තියෙන Android OS එක පරිගණක වලට දාන්න යන උත්සාහයක් විදිහට තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මීට කලින් Microsoft කම්පැනි මේ විදිහට ෆෝන් වලට Windows දාන්න ගියා. ඉතින් ඒ වැඩේ ඒගොල්ලන්ට අසාර්ථක වුණා. ඉතින් මේක අසාර්ථක වෙන්න එක හේතුවක් තමයි මේකේ තියෙන app cap එක. ඒ කියන්නේ ගොඩක් app මේ විදිහට Windows වලට support කරේ නැහැ. මේ ප්‍රශ්නේ හින්දා අන්තිමේදී මේ වැඩේ ගොඩක්ම අසාර්ථක වුණා. ඒ වගේම මේගොල්ලෝ උත්සාහ කරේ දෙන්නේ මේ විදිහට Windows කියන OS එක touch interface එකට හුරු කරන්න. ඉතින් ඒ වැඩේ ඒ විදිහට අසාර්ථක වෙලා ගියා. ඒත් මේ Google ලා කරන්න යන වැඩේ ගැන කතා කරොත් මේගොල්ලෝ කරන්නේ සම්පූර්ණයෙන්ම ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේගොල්ලෝ කරන්න හදන්නේ දැනට ලෝකේ විශාල ප්‍රමාණයක් app පාවිච්චි කරන මෙන්න මේ Android OS එක පරිගණක වලට දාන්න තමයි මේගොල්ලන්ගේ උත්සාහය වෙලා තියෙන්නේ. ඉතින් මේ වැඩේ අපිට ගොඩාක් සාර්ථක උත්සාහයක් විදිහට දකින්න පුළුවන්. ඉතින් Google සමාගමෙන් කරන්න යන මේ වැඩේ නම් ගොඩක් සාර්ථක වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ කරන්න යන මේ වැඩේ හින්දා අපිට අනාගතයේදී පරිගණකය කියන්නේ වෙනම උපකරණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ගාව තියෙන ස්මාර්ට්ෆෝන් එකත් පරිගණකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා මේ වැඩේ හින්දා. ඒ කියන්නේ අපි පාවිච්චි කරන mouse එක, keyboard එක මේ වගේ දේවල් අපිට අපේ ස්මාර්ට්ෆෝන් එකට කනෙක්ට් කරලත් ඒකත් පරිගණකයක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාවක් ලැබෙනවා මේ වැඩේ සාර්ථක වුණොත්. ඉතින් මේකට හොඳම උදාහරණයක් තමයි Samsung Dex කියලා කියන්නේ. ඉතින් මේ වැඩේ සාර්ථක වුණොත් Apple සමාගමටත් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට Apple සමාගමත් ඒගොල්ලන්ගේ ස්මාර්ට්ෆෝන් එකට iOS ඒ වගේම iPad OS සහ Mac OS විදිහට ඒගොල්ලන්ගේ OS වර්ග 3ක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරගෙන යන්නේ. නමුත් මේ Android ලා කරන්න හදන්නේ මේගොල්ලන්ගේ සියලුම device වලට මේ Android OS එක ඒ විදිහටම දාන්න යන එක. ඒ වගේම මේක Microsoft සමාගමටත් ඒගොල්ලන්ගේ Windows පරිගණක වෙළඳපොළට ලොකු බලපෑමක් එල්ල කරනවා. හැබැයි මේ Google සමාගම තාක්ෂණය පැත්තෙන් ගොඩක් ඉස්සරහින් හිටියත් මේගොල්ලෝ මාකටිං එක කරද්දී මේගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ සරලම කිව්වොත් එහෙම මේ වෙද්දි ගොඩක් අය ගාව තියෙන Windows සහ Apple පරිගණක. ඉතින් මේකෙදි මිනිස්සු හිතනවා ඇයි මම මේ විදිහට මේ OS වලින් අයින් වෙලා මම Android OS එක තියෙන කම්පියුටර්ස් වලට යන්නේ කියලා. ඉතින් එතෙන්දී මේ විදිහට මේ Google සමාගමෙන් මිනිස්සුන්ට සාධාරණ හේතුවක් දුන්නොත් ගොඩක් අය මේ විදිහට Android OS එකට මාරු වෙන්න පෙළඹෙනවා. ඉතින් මේ Google සමාගම කරන්න යන මේ වැඩේ සාර්ථක වුණොත් අපි ගාව තියෙන ස්මාර්ට්ෆෝන් එකත් අපි ගාව තියෙන එකම පරිගණකය කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් නිකමට හිතලා බලන්න ඔයා ගාව තියෙන ස්මාර්ට්ෆෝන් එකත් කම්පියුටර් එකක් විදිහට ඔයාට පාවිච්චි කරන්න ලැබුණොත් මොකද හිතෙන්නේ? ඉතින් මේ විදිහ දෙයක් වුණොත් මේක පරිගණක ක්ෂේත්‍රයේ වෙන විශාලම පෙරලියක් වෙන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයාට හිතන දේ මතකතුව පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා මතකතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.